ඔබත් ක්‍රීඩකයෙක්ද? ඔබගේ ක්‍රීඩාවේ පර්ෆෝමන්ස් වල පසුබෑමක් ඇති වෙලා තියෙනවා. ඔබගේ ක්‍රීඩාවේ ඉලක්ක වලට තාම ළඟා වෙන්න බැරි වුණා. මේ සඳහා සෙන්ස් රෝහල මගින් ඔබට ස්පෝර්ට් ස්පෙસિෆික් ඇසෙස්මන්ට් එකක් හඳුන්වලා දීලා තියෙනවා. මෙහිදී ඔබට ඔබගේ ක්‍රීඩාවට අදාළ චලන පරාසය, ශක්තිය, සමතුලිතතාවය, සමායෝජනය පිළිබඳව අදහසක් ලබා ගැනීමට උපකාරී වෙනවා. විශේෂයෙන්ම මෙහිදී ඔබගේ ක්‍රීඩාවේදී ඉදිරියේදී ඇතිවිය හැකි අනතුරු පිළිබඳව අයිඩි එකක් ලබා ගන්නත් මේ උපකාරී වෙනවා. මෙහිදී ඔබට දැකගත හැකි වන්නේ ක්‍රීඩකයාගේ බර, උස යන පාඨාංක ලබා ගැනීමයි. එම පාඨාංක මගින් අපිට ක්‍රීඩකයාගේ ශරීර මේද ප්‍රතිශතය ගැන අගයක්ද එමගින් BMI පාඨාංකයක් ලබා ගන්න පුළුවන්. මෙහිදී අපිට ක්‍රීඩකයාගේ සමස්ත සෞඛ්‍ය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. මෙම පරීක්ෂණය Y balance test නමින් හඳුන්වනවා. එමගින් ක්‍රීඩකයාගේ ඇති සමායෝජනය හා සමතුලිතතාව පිළිබඳ අදහසක් අපිට ලබා ගන්න පුළුවන්. මෙහිදී අපිට දැකගත හැකි වන්නේ රීච් ටෙස්ට් ලෙස හඳුන්වන පරීක්ෂණයක්. එමගින් අපිට ක්‍රීඩකයාගේ ඇති නම්‍යශීලීතාවය පිළිබඳ අදහසක් ලබා ගන්න පුළුවන්. මෙහිදී අපිට දැකගත හැකි වන්නේ තෝමස් ටෙස්ට් ලෙස හඳුන්වන පරීක්ෂණය සිදු කරන ආකාරය. මෙහිදී හිප් ෆ්ලෙක්සර්ස් මාංශපේශිවල ඇති තද ගතිය පිළිබඳ අවබෝධයක් අපිට ලබා ගන්න පුළුවන්. මෙහිදී ඔබ දකින්නේ hand gripper උපකරණයේ ආධාරයෙන් forearm හා grip strength මනින ආකාරයයි. මෙහිදී ඔබට දැකගත හැකි වන්නේ hand held dynamometer උපකරණයක් ආධාරයෙන් hip flexors මාංශපේශිවල ශක්තිය මනින ආකාරයත්. මෙහිදී quadriceps muscles එසේත් නැතිනම් ඉදිරිපස කලව මාංශපේශිවල ශක්තිය මනින ආකාරයත්. මෙහිදී hamstring muscle එසේත් නැතිනම් පසුපස කලව මාංශපේශියේ ශක්තිය මනින ආකාරයත්. මෙහිදී බයිසෙප් මාංශපේශියේ ශක්තිය මනින ආකාරයත්. අවසාන වශයෙන් උදරීය මාංශපේශිය වල එහෙමත් නැත්නම් ඇබ්ඩොමිනල්ස් මසල්ස් වල ශක්තිය මනින ආකාරයත්ය. මේ වගේම දැක්වෙන්නේ ගෝනියමීටර් උපකරණයක් ආධාරයෙන් ධනහිස් සංදියේ ඇති චලන පරාසය එසේත් නැතිනම් range of motion මැන ගන්නා ආකාරය. විශේෂයෙන්ම මෙහිදී motion capture technology එක මාර්ගයෙන් movement analysis එක එහෙමත් නැත්නම් මානව චලන අධ්‍යයනයක් කරගන්න හැකියාව තියෙනවා. එහිදී ක්‍රීඩකයන්ගේ සංකීර්ණ ඉරියව් අධ්‍යයනය කිරීම මගින් එහි ඇති අඩුපාඩු හොයාගෙන එම අඩුපාඩු මගින් ඉදිරියේදී ඇතිවිය හැකි ආබාධ පිළිබඳ පූර්ව නිගමනයකට එළඹෙන්න අපට හැකියාව තියෙනවා. ඉතින් ඔබගේ ආබාධ සුව කර ගැනීම සඳහා එමගින් ඔබේ ක්‍රීඩා කුසලතාවෙන් ඔප්නම්වා ගැනීම සඳහා සෙන්ස් රෝහල සම්බන්ධ වන්න.